අපි දැන් අයවැය පිළිබඳව කතා කරා. මම දැන් කැමති දේශපාලන කරුණු කීපයක් ඔබතුමාගෙන් අසන්නට. දැන් අපි දුටුවා 2015 මේ අගෝස්තු මාසයේ තිබ්බ ඡන්දෙදී කිහිප දෙනෙක් ඔබතුමා ඇතුළු කිහිප දෙනෙක් ඡන්දෙන් පරාජය වුණා. නමුත් ඊට පස්සේ ජනාධිපතිතුමා ඔබතුමන්ලා රජයට ගත්තා. මේ පිළිබඳ සමහරුන්ගේ තියෙන්නේ එච්චර කැමැත්තක් නෙමෙයි. මේක ඔබතුමා දකින්නේ කොහොමද? මේක සුනාමියක්. අපි දේශපාලනය කළා මගේ දේශපාලන ජීවිතයේ වසර 22ක් වෙනවා පාර්ලිමේන්තු. මම 1988 ඉඳලා මේ දේශපාලනේ ඉන්න කෙනෙක්. මහජන නියෝජිතයෙක් හැටියට 88 පත් වුණා. මම කිසිම දවසක ඡන්ද අඩුවීමක් හෝ පෙරදීමක් සිදු වෙලා නැහැ. මම මාතර දිස්ත්‍රික්කයේ පළවෙනි තැනට ඇවිල්ලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මම ගියා. එක්සත් ජාතික පක්ෂයේ ඉන්නකොට මම දෙසරයක් මාතර දිස්ත්‍රික්කයේ පළවෙනියා වෙලා තියෙනවා. ඊට පස්සේ මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යන වෙලාව වෙනකොට මාතර දිස්ත්‍රික්කයේ තුල පත් වෙන්න පුළුවන් മന്ത്രി සංඛ්‍යාව 5යි සන්දානෙට. ඒ 5ක් ඉඳෙද්දි තමයි මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වය අරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැඳුනේ. ඒතකොට මම පළවෙනියා ඉඳපු කෙනා රිස්ක් එකක් අරගෙන ආවා. වෙනත් දේශපාලන පක්ෂයක 5 දෙනෙක් ඉන්න තැනකට ප්‍රබල චරිත මංගල සමරවීර මහින්ද විජේසේකර මේ වගේ චරිතත් එක්ක ඒක දැකලා මම ආවා. ඇවිල්ලා මම එදා ඇති වුණු ප්‍රශ්නයක් උඩ මේ රටේ යුද්ධමය වාතාවරණයේදී ගත්ත තීන්දුවක් වුණා අපි රජය ශක්තිමත් කරන්න. ඒ වගේම යුද්ධයට මුහුණ දෙනකොට අස්ථාවර බවක් දැකපු නිසා අපි පොදු තීන්දුවක් ගත්තා. පුද්ගලික තීන්දුව නෙමෙයි. 2006 ඔව් වට සාකච්ඡා කරලා පොදු තීන්දුවක් අරගෙන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ වෙලේ තමයි අත්සන්කර ගිවිසුමක් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ඒක කැඩුණු නිසා තමයි අපි පුද්ගලිකව මේකට උදව් කළ යුතුයි කියන මතයෙන් අපි එළියට බැස්සේ. එතකොට ඒ ඇවිල්ලා මම 66000ක් ඡන්ද අරගෙන නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරියටම මම ආවා. එතකොට මගේ පුතා දෙවෙනි වතාවට ප්‍රලත් සභාවේ පළවෙනි වතාවට ඉල්ලකොට මාතර දිස්ත්‍රික්කේ පළවෙනිය. එයා 76000ක් ඡන්ද ගත්තා. එතකොට අපිට මාතර දිස්ත්‍රික්කේ ජනපදනමක් නොතිබිච්ච අය නෙවෙයි. අපි ඉතාමත්ම හොඳ ජනපදනමක හිටපු. මැතිවරණේ ජනාධිපති මැතිවරණේ කරනකොට ජනාධිපති මැතිවරණේ ඉහළම මට්ටමට සෙනග ගෙනල්ලා කරලා ඉහළම මට්ටමට ජනාධිපති මැතිවරණේ කරේ මම. ඒක කාටවත් ඒකට තර්ක කරන්න බෑ. පොදු විපක්ෂ ගෙනල්ලා මෙතන වාඩි කරලා ඇහුවත් ඒකට කියන්න වෙනවා අවංකවම ජනාධිපති මැතිවරණදී වැඩියෙන්ම වැඩ කරේ මාතර දිස්ත්‍රික්කයේ අහවලා තමයි. එච්චර හැමතැනටම සෙනග ගෙනාවේ මේව කියලා. මොකද අපි ඒක කරන වැඩේ හරියට කරා. හැබැයි මේක උනේ අපි ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 2015 ජනවාරි මාසේ 8 වෙනිදා ජනාධිපති මැතිවරණදී අපි කොච්චර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති කරන්න මගේ මැතිවරණ කොට්ටාසේ ලංකාවෙන් දෙවෙනි තැනට වැඩි ඡන්ද අරන් දුන්නා. ලංකාවේ දෙවෙනි තැනට වැඩි ඡන්ද අරන් දීලා එතුමාට කියන පුළුවන් උපරිම ඡන්ද ප්‍රමාණය අරගෙන දීලත් මේ ලංකාවේ ඡන්ද ප්‍රතිඵල අනුව ජනාධිපතිවරයා 4 ලක්ෂ ගණනකින් පරාදයි. තොර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වසර 13ක් මහලේකම්. වසර 40ක් සමාජිකයෙක්. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපංගයේ කෙනෙක්. හැබැයි ඔහු දින නොවැම්බර් මාස 21 ඉඳලා ජනවාරි මාසේ 17 වෙනිදා වෙනකන් විතරයි ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොහිටියේ. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වයේ තහනම් කරලා හිටියා. තහනම විතරයි තිබුණේ. ඔහු නැවත ඔහුට පක්ෂේ බාර දුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සාකච්ඡා කරේ. ඒක මම දීර්ඝව කියන්න ඕනේ. ඔබතුමාලා සිළු දෙනාම දන්නවා කතානායක නිලුවේසේදී මේ වෙච්ච කතාන්ද මොකද? මම ඒ 14ක් මන්ත්‍රීවරු අතර ඉඳපු ප්‍රධාන චරිතයක්. ඒතොර ඒ බාර දීලා අපි ගිය කවුරුත් එක්කද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දුව කරා රජයත් එක්ක එකට එක්ක වෙනවා කියලා. එතකොට වෙනම මීගමුවේදී ෆුල් මූන් හොටෙල්දී සාකච්ඡාවක් කරපුවම කිසි කෙනෙක් විරුද්ධ වුණේ නැහැ. කුමාර වෙල්ගම් මහතා විතරයි කිව්වේ මම මේකට විරුද්ධව ඡන්දෙ දෙන්නේ නැහැ. හැබැයි මගේ සටහන ලියාගෙන තියන්න මම කැමති නැහැ මේ සම්මුතිවාදී ආණ්ඩුවට කියලා. වෙන කිසිම කෙනෙක් ඒක කිව්වේ නැහැ. අනිත් පැත්තේ ඔක්කොම අත උස්සපු කට්ටියෝ ඉන්නේ. ඒතොර අපි ගත්තේ පක්ෂේ නායකයා හැටියට මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පත් කරා. පක්ෂේ මහලේකම් පක්ෂේ සභාපති කරා. සභාපති මහලේකම් කලින් සභාපති කලින් මහලේකම් අතර තමයි තරගෙ තිබුණේ.
ඒකෙන් සභාපති පරද වුණා. මහලේකම් දිනුවා. මහලේකම් ඇවිල්ලා පක්ෂේ සභාපති කරාම අපි කොහෙද යන්නේ? අපි යන්න ඕන පක්ෂේ සභාපතිත් එක්ක. පක්ෂයත් එක්ක. මේ රටේ දේශපාලනය තුළ පක්ෂයක් එක්ක නැති ගියපු හැම කෙනාම අනාතයි. කොහෙද පක්ෂයක් නැතුව ගිහිල්ලා බේරිච්ච කෙනෙක් ඉන්නේ? බණ්ඩාරනායක මහත්තයා විතරයි අලුත් පක්ෂයක් හැදුවේ. ඒක මේ රටේ අන්ත දෙකක් ඒ වෙලාවේ තිබුණේ. තුන්වෙනි බලවේගයක් නිර්මාණය වුණේ නැහැ සංඝවේදගුරු ගොවිකම් කරු කියලා. ඉතින් අපි ඒ මැතිවරණට තරඟ කරනකොට අපේම කණ්ඩායමක් වෙනමම ගෙනිච්ච අපි බලයට આવොත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අගමැති වෙනකොට ඡන්දෙ දෙන්නේ නැහැ. අපි UNP එකට යයි. මේක මුළු ලංකාවෙම ප්‍රතිඵල අරන් බලන්න. SP දිසානායක පරදින කෙනෙක්ද? මහින්ද සමරසිංහ පරදින කෙනෙක්ද? මේ 1 ලක්ෂ ගාණක් ඡන්ද ගත්ත පුෂ්ප කුමාර පරදින කෙනෙක්ද? රංජිත් සියඹලපිටිය අන්තිමට ආවේ ඡන්ද 40 ගාණෙන්. ඔහු පළවෙනි තැනට ඇවිල්ලා කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉහළම මට්ටමෙන් ඉඳපු කියලා. මේ හැම කෙනාගේම ඡන්ද ප්‍රතිඵල බලන්න. මේ එක රැල්ලක් දුන්නේ. අර JVP එකේ ඡන්ද 1900 මට මතක හැටියට 94ද කොහෙද අර එක්කහුවෙලා ඡන්ද ගත්ත වෙලාවේ නොම්බර වලට ඡන්ද දුන්නම අනුර බණ්ඩාරනායකට වැඩිය ඡන්ද ගත්තා ඒ ඉල්ලපු මට මතක හැටියට විජිත හේරත්ව කවුරු හරි ඡන්ද ගත්තා ඒක. ඒ කියන්නේ ලකුණ නොම්බර 3 දීලා ගහන්න කියනවා. මෙන්න මේ නොම්බර තමයි මේ අගමැති කරන්න ඡන්ද දෙන්නේ. මේ නොම්බර 3 ගහන්න මේ නොම්බර 2කට ගහන්න මේකට ගහන්න එපා මේක ගන්න UNP එකට. ওই විදිහේ මුළු ලංකාවෙම ගියපු ව්‍යාපාරයක් මේක. ඒ නිසා ඒ ගැන අපි කනගාටු වෙන්නේ නැහැ. මේක සුනාමියක්. ඒ සුනාමියේ ඔබ දන්න ඕනේ. එකපාරක් මතකද ලංකාවේ මිනිස්සු දොළුකන්ද වඳින්න ගියා. දොළුකන්ගේ හාමුදුරුවන්ගේ විශේෂ බේත් තියනවා කියලා බේත් එහෙම දොළුකන්දේ වැඳපු මිනිස්සු ඉන්නේ මේ රටේ. ඉතින් ඒක නිසා මේක අපි తాවකාලිකව මේ කරපු මේක පරාජයක් නෙමෙයි පරාජය කරපු එකක්. සංවිධානයක්. ඉතින් මේක ඒ සංවිධානය ආවේ ඔබතුමාලා එක්ක හිටපු අය තුලින් අපේම අය අපේම සහෝදර පිරිස. ඉතින් ඒගොල්ලන්ට කවදා හරි මේකේ ප්‍රතිඵල එනවා. මේ ඉතිහාසයේ අනාගතේ කවදා හරි එනවා මේක. මොකද ඒගොල්ලන්ට කවදා හරි දෙකයි කරුණු තුනයි සිද්ධ වෙන්නේ. එක්කෝ ඕගොල්ලෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැරලා එක්සත් ජාතික පක්ෂයට යනවා. එක්කෝ ඕගොල්ලෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එනවා. එහෙම නැත්නම් ඕගොල්ලෝගේ දේශපාලන නැතුව ගෙදර යනවා. ඔය කරුණු තුන තමයි මේ රටේ ඉතුරු වෙන්නේ. හැමතුමනේ දැන් අලුත් දේශපාලන පක්ෂයක් හදලා තියෙනවා. මේ හිටපු අමාත්‍ය ජී.එල්. පිරිස් මේ මැතිතුමා තමයි ඒකේ මේ ප්‍රධානිය. ඔබතුමා ඒක දකින්නේ කොහොමද? මම නම් ඉතින් ඔය පුද්ගලයන් ගැන කතා කරන්නේ නැහැ. ජී.එල්. පිරිස් මහතා මේකේ සභාපති වුණ හැටියෙන් මම දැනගත්තා පක්ෂයක් නම් ඉස්සරහට ගෙනියන්න බෑ කියලා. මේ ප්‍රධාන වශයෙන්ම ඉතින් ලංකාවේ පිහිටපු දේශපාලන පක්ෂ මේ විදියට පිහිටපු දේශපාලන පක්ෂ එකක්වත් ඉතුරුනේ නැහැ. ලලිත් ගාමිණී කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඉඳපු ප්‍රබලම චරිත. ඒ වෙලාවේ ලලිත්ලුයි ගාමිණී එළියට බැස්සම කිව්වේ අලියා නෙවෙයි රාජ අලියා තමයි මේ එළියට ආවේ. ඒ නිසා මේ අලියට වැඩිය හොඳ අලියෙක් අපි නිර්මාණය කරන්න පිරිසුදු එක්සත් ජාතික පක්ෂයක් නිර්මාණය කරන්න තමයි අපි අද මේ සටන් කරන්නේ. ගම් මට්ටමින් ගියා. දහස් ගණන් සෙනගාව, ලක්ෂ ගණන් සෙනගාව. එක සැරේට ආසන බර ගාණක් දිනුවා. එක්සත් ජාතික පක්ෂයේ තුන්වෙනි තැනට වැටුණා සමහර ආසනවල මාවත ගම. තුන්වෙනි තැනට වැටුණා. මේ වගේ ලංකාවේ ආසන රාශියක් තියෙන එක්සත් ජාතික පක්ෂයට වඩා ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් පෙරමුණ ඡන්දගත් ආසන. අවසානයේ මොකක්ද වුනේ? ගාමිණී සනායක නැති වෙලා ගියා. එයා එක්සත් ජාතික පක්ෂයට ආවා. නැති වෙන්න කලින්ම ලලිත් ඇතුළත් උදින් නැති වෙලා ගියා. අනිත් කට්ටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගියා. කට්ටියක් එක්සත් ජාතික පක්ෂයට ආවා. අවසානයේ අද ලකුණක්වත් නැහැ, පාටක්වත් නැහැ ඒ ගත්තේ. සරත් පොන්සේක මහත්තයා තනි පක්ෂයක් හදාගත්තා. එතුමා මේ පක්ෂය අරගෙන රට වටේම ගියා වෙනම බලවේගයක් හැටියට. එතුමා හැම පළාත් සභාවකම එක മന്ത്രി කෙනෙක් දෙන්නෙක් ගත්තා. අරගෙන එතුමා විශාල බලවේගයක් සරත් පොන්සේක මහතා එනවායි කිව්වම ලොකු බලවේගයක් දුන්නා. අන්තිමට සරත් පොන්සේක මහතා නැවතුනේ එක්සත් ජාතික පක්ෂය. ඔබතුමා කියන්නේ අර පක්ෂයටත් එවැනි ඉරමක් තමයි හම්බෙන්නේ කියලා. ඔව් ඒක පිපෙන්නේ නැහැ. පිපෙන්නේ නැහැ. එහෙම පිපෙන්න බෑ ඒක. මිනිස්සු කාලයක් යනකම් ඉන්නව මහ ජනතාව සමග මේක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ආදරේ බිම් මට්ටමේ පිරිසක් ඉන්නවා. ඔය ආදරේ පිරිස ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ දැන් තාටික කලක් බලලා ඒගොල්ලෝ හිතනවා මේ තමන්ගේ පක්ෂෙත් එක්ක තමන් ඉන්න ඕන කියලා. දැන් අපිට මේ දින කරන්න බෑ කියවනේ සමහර අය. අපි මේ දින කරලා පෙන්නුවානේ.
අපිට සංවත්සර කරන්න බෑ කිව්වනේ. සංවත්සර කරලා පෙන්නුවානේ. එතකොට ඉදිරියේදී අනිත් එකත් කරලා පෙන්නනවා. ඒ වුණාට ඇමතුමනි කියන කතන්දරය තමයි දැන් ওই ඡන්දය අපි දකිනවා දිගට මේ පමාවෙන් පවතින මේ ප්‍රාදේශ සභා ඡන්ද. ඒක එක හේතුවක් කියලා. නෑ. දැන් ওই හේතු කොච්චර දේවල් කිව්වද? දැන් පහුගිය දවස්වල කිව්වා සමුපකාර ඡන්දයක් දිනුවම බලවේගය එතනයි කියලා. දැන් ඊයේ පිරිත් ඉඳලා කතා කරන්නේ නැහනේ. ඇයි? හබරාදුවේ සමුපකාර ඡන්දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 7ම දිනුවා. පොදු විපක්ෂය 7ම පරාදයි. එතකොට දැන් ගණන කරන්න පුළුවන්ද මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නෙවෙයි පොදු විපක්ෂය තමයි දැන් මහ ජනතාව ඉන්නේ කියලා. එහෙම නෑ මේ කාලයක් මේවා තියෙනවා. මේක ඉතින් අපි මේක කාලයට විසඳන්න දෙන්න. ඇමතුමනි දැන් අපි 2015 ජනවාරි මාසයේ සිදු වූ වෙනසත් සමග ජනතාව තුළ විශාල බලාපොරොත්තුවක් තිබ්බා රටේ නීතිය ඊළඟට හොරකමට එරෙහිව සටන ඒ පිළිබඳ. නමුත් දැන් ජනතාවගේ ඒ බලාපොරොත්තු ටික ටික අඩු වීගෙන යන සේයාවක් නේද අපි දකින්නේ. සමහර පැතිවලදී මෙහෙමයි. රටේ ජනතාව එක සැරේට විශාල බලාපොරොත්තු තියෙනවා. ඒ බලාපොරොත්තු එක සැරේට සම්පූර්ණ වෙන්නේ නැහැ කවදාවත්. ලෝක ඉතිහාසෙත් කොහෙවත් නැහැ. ඉතින් ඔබාමාට තිබුණු ජනප්‍රියත්වය ඔබාමාගේ දෙවෙනි මැතිවරණයේදී නැහැ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිට තිබුණු ජනප්‍රියත්වය දෙවෙනි මැතිවරණයේදී තිබුණේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතාට තිබුණු ජනාධිපතිවරණයේ තුන්වෙනි මැතිවරණයේදී තිබුණේ නැහැ. මේක යම් යම් දේවල් ලොකු බලාපොරොත්තු තියෙනවා. ඒ බලාපොරොත්තු වල නමුත් වෙනස්කමක් කරලා තියෙනවා. මොකද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එක ආදර්ශයක් දීලා තියෙනවා. ජනාධිපති බලය මේ රටේ හැම පත්වෙන ජනාධිපතිවරයෙක්ම අඩු කරනවා කිව්වා. නැති කරනවා කිව්වා. කිසිම ජනාධිපතිවරයෙක් ජනාධිපති බලය වැඩි කරගන්න උත්සාහ කර විතක් අඩු කරගන්න උත්සාහ කරපු ජනාධිපතිවරයෙක් මේ ජනාධිපතිවරයා ඇරෙන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඇරෙන්න එකම ජනාධිපතිවරයෙක්වත් හිටියේ නැහැ. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ එතුමාට යන්න පුළුවන් උපරිමයටම ගියානේ. අන්තිමට උසාවියෙන් දීපු ටික ඇරෙන්න අනිත් ටික ඔක්කොම එතුමා පරිත්‍යාග කරලා තියෙනවා. කවුද ජනාධිපතිවරයෙක් තුන්වෙනි වරට ඉල්ලන්න තමන්ගේ ජීවිත කාලෙම ඉල්ලන්න පුළුවන් කියලා 18 වෙනි සංශෝධනයේ තිබිච්ච එක මොකටද 19 වෙනි සංශෝධනය වෙනස් කරන්නේ? හැබැයි එතුමා වෙනස් කරා. කොමිෂන් දැම්මා. දේවතාවා ඉල්ලන්න පුළුවන්. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරවන්න බෑ. දැන් ජනාධිපතිවරයෙක්ගේ බලය තද කරගන්න ඕන නම් මට ඕන වෙලාවට මට පාර්ලිමේන්තුව විසිරවන්න පුළුවන් වෙන්න එපා. හැබැයි තමන්ම කියනවා පාර්ලිමේන්තුව විසිරවන්න බෑ මට අවුරුදු 4මාරක් යනකම්. දැන් ඕනනම් මේ පාර්ලිමේන්තුව විසිරවාරින්න පුළුවන් නේ අර බලය තිබුණා නම් අවුරුදු ඉවරනේ. විසිරවන්න පුළුවන් නේ. ඉතින් දැන් එහෙම විසිරවන්න බෑ ජනාධිපතිවරයාට. දැන් සමහර අය හිතනනේ ආණ්ඩුව පෙරලන්න පුළුවන් කියලා. ජනාධිපතිවරයාට ආණ්ඩුව පෙරලන්න බෑනේ දැන්. ආණ්ඩුව සංකලනය කරන්න පුළුවන් සංයුතියක් හදන්න පුළුවන් පාර්ලිමේන්තුව ඇතුලේ. හැබැයි මේ පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු ගෙදර යවන්න බෑ මේ ව්‍යවස්ථාව අනුව. මේ മന്ത്രിවරු ගෙදර යවන්න නම් අවුරුදු 4මාරක් පහු වෙන්න ඕන ජනාධිපතිවරයාට. ඇමතුමනි අපි තවදුරටත් මද විරාමයක් ලබාගෙන කරුණු සාකච්ඡා කරමු.